අයිබෝන් යාළුවනේ. ඉතින් අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි salad cucumber seeds මේ පාත්ති වල දාන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම මේක පොළවේ හදන හරිතාගාරයක්. ඒ කියන්නේ grow bag වලින් තොරව පොළව, ඒ කියන්නේ සාමාන්‍ය මේ තියෙන පොළවේම හදන හරිතාගාරයක තමයි මේ salad cucumber හදන්නේ. ඉතින් පොඩි risk එකක් තියෙනවා. මොකද දිලීර ආසාදන වැඩිපුරම එනවා මේ salad cucumber වලට. ඉතින් අපි අද මේ බීජ දානවා. ඉතින් ඔයාලා ප්‍රාර්ථනා කරන්න මේක සාර්ථක වෙන්න කියලා මේ වගාව. ඇත්තටම දැන් ඔයාලට කියන්න දෙයක් තියෙනවා යාළුවනේ. මෙතන අපි පාත්තිය අරන් තියෙන්නේ මේ පැල දෙකක් අතර පරතරය. ඒ කියන්නේ අපි යන පාත්තියේ ඔයගොල්ලන්ට පේන මේක අඩි 2කමාරක් තියෙනවා. මෙතන ඉඳලා මේ ඔයාලට පේන මේ මෙතන ඉඳලා එහා පැත්තේ අර තියෙන හෝස් එක ඒ ළඟට අඩි 2කමාරක් තියෙනවා. එතකොට මේ පැල දෙකක් අතර පරතරය අපි අරන් තියෙනවා අඩි 1කමාරක්. ඉතින් සැලඩ් කියුකම්බ කිව්වහම සැලඩ් කියුකම්බ තියෙනවා වර්ග වැරයිටිස් ගොඩාක්. මේ අපි හදලා තියෙන්නේ හන්නෙන් කියන වැරයිටි එක මේක. ඉතින් මේකේ පැකට් එකේ සීඩ්ස් තියෙනවා 400ක් වගේ. මේක වෙන්නේ රුපියල් දාලා තියෙන්නේ 5500. ඔයාලට මේක 4500කට නැත්නම් 4200කට වගේ ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. මේක ඔයාලට ඕනේ නම් මට WhatsApp message එකක් දාන්න. මගේ නම්බර් එක පල්ලෙහා දාන්න. ඔයගොල්ලන්ට ගෙදරටම කුරියර් කරගන්න පුළුවන් මේ පැකට් එක. එතකොට යාළුවනේ ගොඩක් තියෙනවා වර්ග මල්ටි ස්ටාර් කියලා තියෙනවා, බොනාෆීට් කියලා තියෙනවා. එතකොට හන්නෙන් කියන වර්ගය තමයි මේක. තවත් වර්ග ගොඩක් තියෙනවා. යාළුවනේ මේ සැලඩ් කියුකම්බර් තෝරගනිද්දී අපි අනිවාර්යයෙන්ම හරිතාගාරයට ගැලපෙන, ඒ වගේම අපේ දේශගුණයට ගැලපෙන, අපේ හරිතාගාරයේ උෂ්ණත්වයට ගැලපෙන වර්ගයක් තෝරගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් වියලි කලාපයට ගොඩක්ම ගැලපෙනවා මේ හන්නෙන් කියන එක. මොකද මේක සෙල්සියස් අංශක 40කට වගේ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් සීඩ්ස් එකක් තමයි මේක. විශේෂයෙන්ම සැලඩ් කියුකම්බර් හදද්දී අපි පරාගණය, දැන් මේක පරාගණය වෙන්නේ නැහැ. එතකොට මේකෙන් වෙන්නේ මෙතන අර පාතනව කොපි කියන තත්ත්වයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ බීජවල මේ හදන පළවල බීජ ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ හැම මලක්ම ගෙඩියක් බවට පත් වෙනවා. එතකොට මේකේ තියෙන විශේෂ කාරණා, ඒ කියන්නේ මේක කප්පාදු කරන විදිය. ඉතින් ඉදිරි වීඩියෝ වල මම අනිවාර්යෙන් දාන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. යාළුවනේ දැන් දවස් 3ක් වෙනවා අපි බීජ දාලා පොළොවට. ඉතින් බීජ පත්‍ර දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ගොඩක් මේ පැල වෙලා තියෙනවා මේකේ. අපි පැල 550ක් වගේ දාලා තියෙනවා. 550න් 540ක්ම වගේ පැල වෙලා තියෙනවා. එතකොට යාළුවනේ දැන් මෙතන තව විශේෂ කාරණයක් තියෙනවා කියන්න. ඔයගොල්ලෝ දැන් මේ පැල මෙහෙම දානකොට අනිවාර්යෙන් ගොළු බෙල්ලෝ නැත්තම් කෘමීන් ඉන්නවනම් මේක මේ ජීවාණුහරණය කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ ගොළු බෙල්ලෝ ඉන්නවනම් ඔයාලට අතින් අයින් කරලා ටනල් එකෙන් එළියට දාන්න පුළුවන්. ඒ කියන්නේ ගොළු බෙල්ලෝ කන්ට්‍රෝල් කරගන්නම අමාරු නම් ඒවට තියෙනවා වෙළඳ පොලේ ගන්න කෘමිනාශක. ඉතින් ඒතකොට ගොළු බෙලි නාශක අරගෙන දාන්න පුළුවන්. විශේෂයෙන්ම මම කියන්නේ ඔයගොල්ලන්ට ගොළු බෙල්ලෝ ඇහැට පේනවා නම් අනිවාර්යෙන් කෘමිනාශකය යොදන්න නැතුව ඒගොල්ලෝම අරගෙන බකට් එකකට දාලා එළියට විසික් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට පේනවා ඇති යාළුවනේ මෙන්න මේ විදිහට බීජ පත්‍ර දෙකක් ඇවිල්ලා තියෙනවා මේ හැමතැනම. අපි අඩි 1කමාරෙන් 1කමාරට තමයි මේ දාලා තියෙන්නේ. ඔයාලා මේ බීජ දානකොට අනිවාර්යයෙන්ම ඇඟිලි පුරුකක්, ඒ කියන්නේ මේ ඇඟිලි පුරුකක වගේ ගැඹුරකට දාගන්න බීජ. එතකොට තමයි ඒ කියන්නේ මේ අර මොනවාද පැල ටික එක සමානව එන්නේ. එතකොට ඒ වෙලාවට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ අස්වැන්න, ඒ කියන්නේ ඒකාකාරී අස්වැන්නක් ගන්න. නැත්නම් ඇත්තටම හරිතාගාරයක වගා කරනකොට ඒකාකාරී අස්වැන්නක් එන්නේ නැත්නම් අපිට වෙළඳ පොළට ඒක සපයද්දී ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට යාළුවනේ ඔයාලා මේ අවස්ථාවේදී හොඳ නිරීක්ෂකයෙක් වෙන්න. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ පස, ඒ වගේම පැල, පත්‍ර කොහොමද තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔයාලා නිතිපතා, ඒ කියන්නේ දිනපතා නිරීක්ෂණය කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් උදේ නිරීක්ෂණය කරලා, හවසත් නිරීක්ෂණය කරලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට ට්‍රීට්මන්ට් කරන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ මේ වගාව සාර්ථකත්වයට යන්න. ඉතින් අපි මේ පැල මදි වෙයි කියලා ඔයාලට පේනවා ඇති. මම පෙන්නන්නම්. අර පේන්නේ අන්න ඒ ට්‍රේ වලටත් දාගත්ත පැල. එතන තියෙනවා පැල 240ක් වගේ තියෙනවා. ඉතින් මදි වෙයි කියලා දාගත්තේ. හැබැයි මදි වුන්නේ නැහැ. මොකද පැල 10ක් වගේ තමයි පැල වෙලා නැත්තේ. ඒ වගේම යාළුවනේ තව දෙයක් කියන්න ඕනේ. මේ අවස්ථාවේදී අපි කිසිම පොහොරක් යොදලා නැහැ. අපි මුලින්ම වෙලම් ප්‍රයිම් යොදලා පස ජීවාණුහරණය කරගත්තා. ඒ වගේම වෙලම් ප්‍රයිම් යොදුවේ මම කිව්වා ඔයගොල්ලන්ට වටමණු හානියක් තිබ්බා මේකේ. ඒ නිසා තමයි අපි වෙලම් ප්‍රයිම් යොදුවේ. ඊට පස්සේ යාළුවනේ හෝමා යොදාගත්තා. ඊට පස්සේ තාම දිලීරනාශකයක් යොදලා නැහැ. තව දවස් 5කින් අපි නැවත දිලීරනාශකයක් යොදනවා මේ මුලට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ටිකක් පැල ලොකු වෙලා තියෙනවා.
ඒවගේ යාලුවනේ දැන් මෙතන අපි ඊයේ 10:52 පොහොර එක දැම්මා. විශේෂයෙන් 10:52 පොහොර එක දාන්නේ මේ පැලවල මූල මණ්ඩලය වර්ධනය කරගන්න. ඊට පස්සේ යාළුවනේ අද අපි ඇල්බර්ට් සොලියුෂන් දානවා. මේ හැම පැලයකටම ඇල්බර්ට් සොලියුෂන් 0.5 අපි වැටෙන්ට සලස්සනවා. විශේෂයෙන්ම මම අද මේක බකට් එකකට දාලා තමයි දාන්න හදන්නේ. ඒ කියන්නේ එක පැලයක් ගානේ මම දානවාද. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් කොහොමද මේ ඇල්බර්ට් සොලියුෂන් එක සකස් කරගන්නේ කොහොමද එහෙම දාන්නේ කියලා.